ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි මුලින්ම පුංචි කනගාටුවක් තියෙනවා මෙවැනි වැදගත් මාතෘකාවක් කතා කරන අවස්ථාවේදී සමහර ආණ්ඩුවේ ඇමතිවරු ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් මේ ප්‍රශ්න දැක්කේ බොහෝම සැහැල්ලුවට මම හිතනවා මේ ජනතාවගේ ජීවිත වෙනස් ස්ථානවලට කරා ගෙන ගිහිල්ලා ඒ ජීවිත අලුත් ස්ථානවල පටන් ගැනීම දැක්කේ බොහොම විහිළුවක් ඇටියට. ඒක හොඳ දෙයක් ඇටියට අර්ථකථනය කරන්න ගත්තා. මම දැක්කා ෆීලික්ස් පෙරේරා මැතිතුමා කතා කරනවා 350ට පොඩ්ඩක් පොඩි නම් 450ක් විතර අපි කතා කරලා හදලා දීලා යටට වඩා උඩ ජනෙල් අරපුවම හුලම් පාර වදිනකොට කොච්චර ලස්සනයිද කියලා අහනවා. මේ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච මිනිසුන්ගේ තමන්ගේ දරුවෝ හදාගෙන පවුල් 3-4ක් ජීවත් වෙච්ච මේ ප්‍රදේශවලින් කොන් කරලා තල්ලු කරලා එළියට දාලා තට්ටු මහල් නිවාසයක් වෙන පළාතක හදලා දුන්නම හුලං වැදුනම මේ මිනිසුන්ගේ හිත සැනසෙයි කියලා එතුමා අර්ථකථනයක් කරන්න හදනවා. බලන්න කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි අපේ ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට මේ ප්‍රශ්නේ දැනෙන ආකාරයේ ස්වභාවය ඉතාමත්ම ලස්සනට පෙන්වුවා. අගමැතිතුමා කතා කරා මෙලෝ දෙයක් තේරුනේ නැහැ. අගමැතිතුමාට අපි අහපු දෙයක් තේරුනේත් නැහැ. අගමැතිතුමා අපිට කිව්ව දෙයක් තේරුනේත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තේරුනේත් නැහැ. පාර්ලිමේන්තුවේ රටේ ඉන්න දෙවෙනි උත්තරීතර පුද්ගලයා කියපු කිසිම විදියක අර්ථයක් උනේ නැහැ. ගරු ඔයා හිටියෙත් නැහැ. ඔයා හිටියෙත් නැහැ. කරුණාකරලා ඔයා ගිහලා බෙහෙත් අරගන්න ගිහලා ඇති ඔයාලා හිටියේ නැහැ. කරුණාකරලා සංවරව ඉන්නකෝ කතාවක් කරනකොට ඔබතුමාට බාධා කරන්නේ නැහනේ. ඒ නිසා කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මගේ අවධානය මම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී මේ කොළඹ අලුතෙන් හදන්න යන විශාල ව්‍යාපෘතිය එහෙමත් නැත්නම් මේ හදන්න යන කොළඹ ඒකට කියන්නේ කොළඹ පෝට් සිටි. කොළඹ පෝට් සිටි කියලා දැන් අලුත් ව්‍යාපෘතියක් කොළඹ පටන් ගන්න හදනවා. කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මෙතන තියෙන ලොකුම භයානකත්වය තියෙනවා. දැන් කොළඹ වරාය ආශ්‍රිත පුරවලා අක්කර 500 ගාණක් හෙක්ටයාර් 233ක් හදපුවම මේ කොළඹ තියෙන ඉඩකඩම් වල තියෙන වටිනාකම අඩු වෙනවා. මේක කවුරුත් කතා කරේ නැහැ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ කොළඹ තියෙන ඉඩකඩම් වලට තියෙන වටිනාකම දැන් කොළඹ හතර තිබුණ වටිනාකම එතකොට එහෙම ගියාම මේ කොළඹ පිටකොටුවේ ඒ ප්‍රදේශවල තිබුණ වටිනාකම අඩු වෙනවා. මේක තමයි තියෙනවා ගේමක්. මේ ගේම කවුරුත් තේරුම් ගත්තේ නැහැ. අපේ මන්ත්‍රීතුමන්වත් කවුරුත් කතා කරේ නැහැ. මෙතන එන්න හදන ගේම තමයි මේ කොළඹ තියෙන මිල අඩු කරලා පහත් කරලා කොළඹ පෝට් සිටි එක ලංකාවේ ලොකුම ඉල්ලුම තියෙන තැන තියලා කොළඹට ගේමක් දෙන්න තමයි මේ තයි කරන්නේ. කොළඹේ ඉන්න අනිත් තැන් වලට අඩුවෙන් පෞල් සමාගම විසින් පෞල් සමාගම අයිති කරගෙන යනවා. මෙතුමන්ලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔය පිටිපස්සේ ඉඳන් කෑ ගැහුවට නිකන් ඔහෙන් මේ කාර් එකක් බෙන්ස් එකක් හම්බ වෙනවා මිසක් ඔච්චරින් තමයි සැනසීමකටපත් වෙන්නේ. නමුත් ලොකු කෑල්ල සම්පූර්ණ එක පවුලක් අයිති කරගන්න යන ලොකු භයානක වැඩසටහනක් තියෙනවා කියන එකේ අනතුරුවංග වීම අපි අද කරනවා ගරු මුලසුන ඔබ වෙන මන්ත්‍රීතුමනි. දැන් බලන්න මේ කොළඹ සිටි ප්‍රොජෙක්ට් එක දීලා තියෙන්නේ කාටද? දීලා තියෙන්නේ China Communication and Construction Company CCCC කියන කොම්පැනිය. චීන කොම්පැනියක්. මේ කොම්පැනිය සබ්සිඩයිසර් එක තමයි China Harbour Engineering කියන අපි දන්නවා වරාය හදපු ආයතනයේ සබ්සිඩයිසර් කොම්පැනියක්. ඒ කියන්නේ ඒකේ අනුබද්ධිත කොම්පැනියක්. දැන් මේ කොම්පැනිය ලෝකේ මොන රටවල් වලද ව්‍යාපෘති කරලා තියෙන්නේ? මේක තමයි වටිනම දේ. මේ CCC China Communication Construction Company කියන කොම්පැනිය ලෝකේ මොන රටවල් වලද වැඩ කරලා තියෙන්නේ? දැනට වැඩ කරලා තියෙන්නේ සූඩානේ, ඉතියෝපියාවේ, යුගන්ඩාවේ, ඇංගෝලාවේ, නයිජීරියාවේ, ඊට පස්සේ ඉන්දුනීසියාවේ සහ ගානා කියන රටවල් වල තමයි මේ ආයතනය වැඩ කරලා තියෙන්නේ. පට්ටපල් හොරම රටවල් ටිකක් එක්ක තමයි මේ කොම්පැනිය ගනුදෙනු කරලා තියෙන්නේ. අනේ ඒ ගොඩටම ශ්‍රී ලංකාවත් ඇතුළු වෙලා තිබේ. හරි? දැන් ඒතර මොකද මේ කොම්පැනිය ගත්තේ? දැන් මේකට ටෙන්ඩර් පටිපාටියක් ගියේ නැහැ. මේ මෙච්චර ලොකු ඩොලර් මිලියන 1300ක් හම්බන්තොට වරාය වෙලා ඩොලර් මිලියන 350යි.
මේ ව්‍යාපෘතිය ඩොලර් මිලියන 1300ක් හම්බන්තොට වරාය වගේ 5 ගුණයක් වියදමක් කරන එක ටෙන්ඩර් නැත දීලා තියෙනවා CCCC ආයතනයට මේ කෑ ගහනවා අත්ත කතා කරන්න තේරුම් ගන්නෙත් නැහැ මේ ආයතනයේ ගරු මුලසුන වල මන්ත්‍රීතුමනි භයානක ආයතනයක් මේ ආයතනයේ හරහා අති විශාල යටින් යන ගනුදෙනු විශාල ප්‍රමාණයක් තියෙනවා මේ අහිංසක දුප්පත් අසරණ මිනිසුන්ගේ අවුරුදු ගාණක් ජීවත් වෙච්ච ගෙවල් වලින් එලවලා දාලා පුංචි කුකුල් කුඩු ටිකක් හදලා දීලා ඒ පැත්තෙන් ඒඩන් ටිකත් අයිති කරගන්න ගමන් මේ දූපතක් වෙච්ච රට තවත් දූපතක් හදාගෙන එතනත් සෙල්ලම් කරන්න යනවා මොනවාද ඒක කරන්න යන්නේ ගෝල්ෆ් පිට්ටනි ඒට ඉහාට ගියාට පස්සේ F1 කියන්නේ ෆෝමියුලා 1 මං හිතන්නේ අස්වර් මන්ත්‍රීතුමාම දැකලාත් නැතුව ඇති අරින්න ඕනේ F1 කාර් එක දවසක් ඒකේ ආතල් එක බලන්න ඔන්න F1 කාර් තමයි මේ ලංකාවට ගේන්න යන්නේ අහිංසක ත්‍රී වීල් එකට තෙල් ගහ ගන්න බැරි ලංකාවේ මිනිස්සු ඉන්නකොට අහිංසක මෝටර් සයිකලකට තෙල් ටිකක් ගහ ගන්න බැරි ලංකාවේ මිනිස්සු ඉන්නකොට මෙන්න ලංකාවේ ආශ්චර්ය කියනවා පෝට් සිටි කියලා F1 කාර් යන්න කාටද අපිටද ඔබතුමාලටද F1 කාර් එකක් දෙන්නේ මේවා මහා බොරු අපරාධ හෙන ගහන වැඩ කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මොකද්ද තියෙන්නේ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් සාමාන්‍ය මිනිසුන්ට ඇතුළු වෙන්නත් බෑ ඔබතුමාගේ ගමේ මගේ බදුල්ල මහියංගනේ ගමේ මිනිසුන්ට මේ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් වැඩක් නෑ පුත්තලම් පැත්තෙන් අපි අස්වර් මාත්‍යගේ යාළුවන්ට මේකට එන්නේ නෑ මේකට එන්නේ සුපිරි පැලැන්තිය කෝටිපතියෝ මේ කෝටිපතියෝ ගෙන්නන්න හදලා තියෙන පුංචි අයිලන්ඩ් එකක් දූපතක් මොකද්ද මේ දූපතේ වෙන්නේ අක්කර 500 ගාණක් මොනවද දෙන්නේ දැන් මේක අපේ ඒරාන් වික්‍රමරත්න මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් පැහැදිලිව කිව්වා මේක දාන්නනේ චීන සමාගමට ඒ චීන සමාගමට අක්කර 108ක් දෙනවා එකකින් අල්ල ඒගොල්ලන්ට ඒකන විකුණලා ඉන්වෙස්ට් කරගන්න ඊට අමතරව ඒ සමාගමට හෙක්ටාර් 20ක් නිකන් දෙනවා හෙක්ටාර් 20ක් දෙනවා නිකන් අවුරුදු 99 බද්දර නෙමෙයි අපේ මුලසුන ඔබන මන්ත්‍රීතුමනි 99 බද්දක් කියන්නේ කෙලින්ම දුන්නා සමානයි 99 බදු ක්‍රමය කියන්නේ සින්නක්කර විකුණුවා හා සමානයි ආයෙත් ඒක වෙන දෙයක් නෑ හිල්ටන් හෝටලේ තියෙන 99 අවුරුදු බද්දට ඒක විකුණලා ඉවරයි අයිතිවාසිකම් කියන්න බෑ ඒවට ඊට පස්සේ ඉතින් මේ ඉඩම් ටික විකුණන්න හදන්නේ මේ ලෝකේ ඉන්න හොර ජාවාරම්කාරයන්ට අර කුඩු කැසිනෝ එතනෝල් වලට යන පෙරගමනේ ඔන්න දූපතකුත් හදලා දෙනවා මේ දූපතට හැමෝටම යන්න බෑ ඒකේ F1 රේස් තියෙනවා ගෝල්ෆ් කෝස් තියෙනවා ගණිකා මඩම් තියෙනවා කැසිනෝ තියෙනවා මෙන්න ධර්මිෂ්ඨ රාජ්‍ය මෙන්න මේ තුමන්ලගේ ධර්මිෂ්ඨ රාජ්‍ය මේ ධර්මිෂ්ඨ රාජ්‍යයට යන ගමන තමයි මේව හදලා තියෙන්නේ එතකොට කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේ රටට ආදරය කරනවා කියන පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියන මේ රටට දෙන දායාදය මේකද කියන එක පිළිබඳව අපි අවංකව හෘද සාක්ෂිරකව ඇමතිවරුන් වුණු පළියට ආණ්ඩුවේ ඉන්න උදවිය පළියට ඔව් සර් කියන්නේ නැතුව මේකේ අවංකත්වයෙන් කතා කරන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි මේ රටේ මේ විනාශයට යන ගමනේ බලන්න ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි මේ ආයතනය මේ CCCC කියන ආයතනයට දීලා තියෙන මේ සම්පත මේ වෙලාවේ ලබා දීලා තියෙන මේ තෑග්ග අපිට ලොකු විනාශයක් වෙනවා. මං කිව්වා අර හෙක්ටයාර් 20න් වෙන්න යන දේ විශාල භයානකත්වයක් තියෙනවා ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි. මේ හෙක්ටයාර් 20ක් දෙනවා කියන්නේ බලන්න එතන ගහලා තියෙන ගේම් එක ඕක ගේන්නේ ඕක ණයක් නෙමෙයි ඕක දෙන්නේ අපිට ආධාරයක් නෙමෙයි. මේ සමාගම මේ චීන සමාගම ගෙනල්ලා ආයෝජනය කරන්නේ ණය. මේ CCC කියන ආයතනයට දීලා තියෙන්නේ චයිනීස් එක්සිම් බැංකුවෙන් ණයක්. මේක කිසිම විදිහකින් අපිට ආධාරයක් ලැබිලා නැහැ. තවත් ණයක් කරගන්නේ. මේ ණය ගන්නව වෙනුවට ලංකාවේ ආණ්ඩුව තමයි අර අක්කර 20ක් දීලා තියෙන සිකියුරිටි එක පෙන්නපන්. ඔන්න උඹලට නිකන් තියෙනවා ඉඩමක් අපි තෑගි දෙනවා. මේ මූද ගොඩ කරන ඉඩමේ උඹලට අක්කර හෙක්ටයාර් 20ක් තෑගි දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එක්සිම් බැංකුව මේ ආයතනයේ මේ ඩීල් එක දෙනකොට ඒගොල්ලන්ට සිකියුරිටි එකක් තියෙනවා. මොකද ලංකාවේ ආණ්ඩුවෙන් හෙක්ටයාර් 20ක් ඒගොල්ලන්ට නොමිලේ පරිත්‍යාග කරලා දෙනවා. කොහොමද ගේම එතකොට? මේ ඩොලර් මිලියන 1300ක් ආයෝජනය කරනවා කියන එකෙන් දැන්ට ගණන් හදලා බලලා තියෙන විදිහට මිලියන 24ක් ඩොලර් මිලියන 24ක් වෙනවා එක හෙක්ටයාර් එකක්. හෙක්ටයාර් 20ට වැඩි කරපුවම
ඩොලර් මිලියන 500ක් එතනින්ම කවර් වෙනවා. අර තුනෙන් එකකට සිකියුරිටි එකක් දීලා තියෙන්නේ. ණය දෙන්න ඕන මිනිහ බය වෙන්නේ නැහැ. ඒ නිසා ණය දෙනවා චයිනා එක්සිම් බැංකුවෙන් වැඩි පොලියට ණය දෙනවා. මේ කවුද ගෙවන්නේ අපේ මුලසිනෝබන මන්ත්‍රීතුමනි? විශාල භයානකත්වයක් තියෙනවා. අද රටේ මිනිසුන්ට දුප්පත් කමෙන් බඩ ගාගෙන තෙරපිලා ඉන්න මේ ජීවිතේ මම හිතනවා මේ මිනිසුන්ට ලැබෙන්නේ මේකද කියන දායාදයේද කියන එක බලනවා. අර මම අහන්න කැමති the priorities of the government is it introducing F1 tracks අපේ රටේ තියෙන ප්‍රමුඛස්ථානය අපි දෙන්න ඕනේ ප්‍රමුඛස්ථානය මේ රටේ මේ වෙලාවේ දෙන්න ඕනේ F1 track එක කරලා නැත්තම් කිරිපිටිය මිනිසුන්ට බොන්න කිරිපිටියකට ගෑති මේ රටේ F1 කාර් රේස් F1 කොට අපේ ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ ෆෝමියුලා 1 අර යන්නේ ලොකු කාර් ඒවද මේ රටේ මිනිසුන්ට අවශ්‍ය බොන්න කිරිටිකද කියන එක පිළිබඳව අපි හෘද සාක්ෂරෙන්ව කල්පනා කරන්නට ඕනේ බලන්න මොනවාද අනිත් එක අපේ ලංකාව අපිට දීලා තියෙන්නේ legalizing gaming betting legalizing betting and gambling ඒ කියන්නේ සූදුව සුරාව සූදුව මේ රටේ නීතිගත කිරීම ඉල්ලන්නේ කිරිටික පොත් ටික ඉස්කෝල නිල ඇඳුම ඉගෙන ගන්න රස්සාවක් අපේ රටේ දෙන්නේ කැසිනෝව එහෙමත් නැත්නම් සූදුව එහෙමත් නැත්නම් ගණිකා මඩම මේක තමයි මේ ආර්ථිකය ලබා දීලා තියෙන්නේ. තරු මුලසිනෝබන මන්ත්‍රීතුමනි බලන්න අපි වියදම් කරපු දේවල් කොමන්වෙල්ත් ගේම්ස් කියලා බිලියන 600ක් වෙන් කරනවා. එයාපෝට් ඉන් ලක්ෂරි විලේජ් ලක්ෂරි ට්‍රිප්ස් අර දැක්ක අපි දැක්ක අයිෆා මෙන්න මේවා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ජම්බෝ කැබිනට් එතකොට ප්‍රෙසිඩන්ට්ගේ තියෙන ලක්ෂරි වෙහිකල් ෆීට් එක. එතකොට මේ මිනිස්සු මොනවද ඉල්ලන්නේ? පුංචි පඩි වේතනයක් වැඩි කරන්න. හැබැයි මේ ආණ්ඩුව මේ ජනතාව ඒ තරම් දුරට රවට්ටලා තියෙනවා. මේ ජනතාව මේක හරියට දැක්කේ නැහැ. නමුත් මේ රැවටීම තව දිරට කරගෙන යන්නට හම්බ වෙන්නේ නැහැ. කරු මුලසිනෝබන මන්ත්‍රීතුමනි. මේ කරන වංචාවල් මේවා යටට මේවා ගැන කතා කරන්න අඩුම ගානේ ආණ්ඩුවේ ඉන්න එක മന്ത്രിවරයෙක්ට තමන්ගේ අවංකව හෘද සාක්ෂියකව කතා කරන්න අවස්ථාවක් නැති වීම ගැන අපි කනගාටු වෙනවා. අහන්න බැරි ඇයි? මේවා මොකද අන්සොලිසිටඩ් දුන්නේ? මෙවැනි බිලියන ගානක ආයෝජන කරද්දී ඇයි ටෙන්ඩර් එකක් ගේන්නේ නැත්තේ? කාටද මේකේ ගාන ගියේ කියලා අහන්න කොන්දක් තියෙන එක മന്ത്രിවරයෙක් කැමතිවරයෙක් මේ ආණ්ඩුවල නැති නිසා තමයි අද මේ ලංකාවට මේ හෙනේ ගහලා තියෙන්නේ. ඔය පැත්තේ ඉඳන් කෑ ගැහුවට ඔය පැත්තේ ඉඳන් මොරසෝරන් දෙදෙව්වට රටට ආදරේ තියෙන එක മന്ത്രിවරයෙක් ඉන්නවා නම් මීට වඩා ලොකු හඩක් දාගෙන අවංකයෙන් මේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. බලන්න අහිංසක අසරණ මේ දවස්වල ගෙවල් නැති වෙන්න යන ජනතාව මං අහගෙන හිටියා තිලංග සුමතිපාල මහත්තයා කතා කරා. තිලංග සුමතිපාල මහත්තයා F1 ට්‍රැක් එකක් ගැන කතා කරා ලැජ්ජ නැතුව. F1 ගැන කතා කරන්න බොරැල්ලේ ආසනයේ ඉදිරිපත් වෙලා ඉන්න තිලංග සුමතිපාල මහත්තයාගේ වටේම තියෙන ගෙවල් ටික කඩනවා. එතුමා F1 දාන එක හොඳයි කියනවා. ලැජ්ජ වෙනවා අපි. අවංකව කනගාටු වෙනවා. බොරැල්ලේ ජනතාවට විශාල පොරොන්දු දීලා අන්තිමට බොරැල්ලේ ජනතාව වෙනුවෙන් කඩන ගයක් ගැන කතා කරනවා වෙනකොට F1 ට්‍රැක් එක දාන එක හොඳයි කියන්නේ හදනවා. මේකෙන්ම පෙන්නනවා මේ තුමන්ලගේ දේශපාලනේ මොනතරම් බංකොලොත් වෙලාද කියලා. අපි දැක්කා අර සුනිල්ට වෙච්ච අසාධාරණේ. අපි දැක්කා ඒ වෙලාවේ සුනිල්ට කරන්න ගිය දේ මොකටද? අවංකව විරුද්ධ වීම නිසා පමණයි කරු මුලසිනෝබන මන්ත්‍රීතුමනි. තව විනාඩි 2ක කාලයක් තියෙන්නේ. සුනිල්ට වෙච්ච දේ සම්පූර්ණ සුනිල්ට විශාල විනාශයක් වෙන්න ගිය එක වැළක්ුණේ ජනතා බලය නිසා කියන එක හොඳට මතක තියාගන්න. සුනිල් මොකද්ද කරපු වරද? සුනිල් මේ රටේ නාගරික සංවර්ධන අධිකාරියත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් විරුද්ධව නැගී හිටපු එක. වෙන කරපු වැඩක් නැහැ. වෙන කරපු වරදක් තිබුණේ නැහැ. කරපු විරුද්ධ වීම නිසාම එතුමාව උස්සගෙන අරගෙන ගිහිල්ලා එතුමා තව නිමේෂයකින් පව් වුණා නම් ඒ උද්ඝෝෂණය නොකරුවා නම් අද සුනිල්ගේ මලකඳ තමයි දකින්නට හම්බ වෙන්නේ. නැත්තම් සුනිල්ගේ මලකඳවත් දකින්නට හම්බ වෙන්නේ නැහැ ඒ දරුවන්ට ඒ දෙමව්පියන්ට. නිසා ගරු මුලසිනෝබන මන්ත්‍රීතුමනි මේ අසාධාරණ මේ අයුක්තිය ඇයි බැරි ලලිත් දිසානායක මැතිතුමනි අපිත් එක්ක බොරුට රණ්ඩු කරන්නේ නැතුව ඇයි බැරි ඔය කියන මුඩුක්කු කියන ප්‍රදේශ ඒ මුඩුක්කු කියන ඒවා සුද්ධ කරලා ඒ වලම එතනම ඉතාමත් හොඳ සුපිරි ගෙවල් ටිකක් හදලා දෙන්න බැරියයි නෑ ගහලා දෙන්නේ නැහැ නේ එතනින් අයින් කරලා ඒ ඉඩම් ටික විකුණනවා ඔබතුමාලා කරලා වෙන කොයිද කොනක ගිහලා පදිංචි කරනවා ඒකද ඔබතුමාලාගේ ආශ්චර්යය ඒක නෙමෙයි ආශ්චර්ය වෙන්න ඕනේ එතුමාලාගේ ජීවිතවලට හොඳක් කරනවා නම් ඒ ප්‍රදේශෙම පිට්ටනියක් හදලා අර රගර් පිට්ටනියක් හදලා ක්‍රිකට් පිට්ටනියක් හදලා වටේ ඇපාර්ට්මන්ට් ටික ගහලා අන්න එහෙමනේ කරන්න ඕනේ
එසා ඔබතුමාලා මේ කරන බොරුව වංචාව තවදුරටත් කරන්න එපා. මේවල තියෙන කොමිස් අපි කොළඹ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක ගැන ඉදිරි කාලෙදී කරන්න ඕනේ සම්පූර්ණ එලිකිරීම කරන්න. ඒ සම්බන්ධයෙන් මතක් කරමින් ඉල්ලීමක් කරනවා ඔබතුමාලා හෘද සාක්ෂියට එකඟව අවංකව මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න කියන ඉල්ලීම කරමින් මම යනවා බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි.